සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අදත් අපි එකතු වෙලා ඉන්නේ උපාධි ගුරු විභාගයට අවශ්‍ය සාමාන්‍ය දැනීම පිළිබඳ තොරතුරු ටිකක් ඔයාලා වෙත අරගෙන ඇවිල්ලා තින්නේ. ඉතින් අපි අද අරගෙන ආවේ 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ඉතින් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු වෙන්න පටන් ගන්නේ 2024 ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමත් එක්ක එයාලගේ මූලික අරමුණක් වුණේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම. ඉතින් අපි අද ඒ ගැන සාකච්ඡා කරමු. ඉතින් 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනගද්දී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනැගෙන ප්‍රධාන කුළුණු පහක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රධාන කුළුණු පහ මොනවද කියලා. පළවෙනි එක තමයි විෂය නිර්දේශය සංවර්ධනය කිරීම කියන කුළුණ දායක වෙලා තිනවා 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනගන්න. ඒ වගේම තමයි මේකෙන් මානව සම්පත් සංවර්ධනය ගැන අවධානය යොමු කරලා තිනවා. ඒ වගේම තමයි යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණය ගැන අවධානය යොමු කරලා තිනවා. ඒ වගේම තමයි තක්සේරුව සහ ඇගයීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි මහජනතාව දැනුවත් කිරීම සිද්ධ කරලා තිනවා. එතකොට මෙන්න මේ 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනැගිච්ච ප්‍රධාන කුළුණු පහ තමයි මේ තියෙන්නේ. යෝජිත අධ්‍යාපන පරිවර්තනයේ දැක්ම වුණේ සමානාත්මතාවය, අන්තර්කරණය, සාමය, සමෘද්ධිය, යුක්තිය, තිරසාරත්වය සහ ගෝලීය පුරවැසිභාවය උදෙසා වෙරදරන සදාචාරාත්මක සමාජ වගකීම් සහිත නව්‍යකරණයට නැඹුරු වූ සහ යාව ජීව ඉගෙනුම පෝෂණය කිරීම සඳහා අධ්‍යාපනය පරිවර්තනය කිරීම. මේක තමයි නව අධ්‍යාපන පරිවර්තනයේ දැක්ම උනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නව විෂයමාලාව හඳුන්වා දීමට සැලසුම් කර තිබූ ශ්‍රේණි මොනවාද? එතකොට මේ අලුතෙන් වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ නව විෂයමාලාව හඳුන්වා දීමට සැලසුම් කරලා තිබිච්ච ශ්‍රේණි මොනවාද කියලා අහනවා. එතකොට ප්‍රාථමික අංශයට මේ නව විෂයමාලාව හඳුන්වා දෙන්න තියෙන එක ශ්‍රේණියේ ඉඳන් ඒ වගේම තමයි ද්විතීය අංශයට 6 ශ්‍රේණියේ ඉඳන් නව විෂයමාලාව හඳුන්වා දීමට සැලසුම් කරලා තිබ්බා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපන පද්ධතිය සඳහා යෝජනා කරපු අධ්‍යාපන අවධි 5ක් තියෙනවා. එතකොට මේ අවධි 5 මොනවද කියලා අපි බැලුවොත් මුල් ළමා විද්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය, කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය, ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය පළවන අදියර, ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය දෙවන අදියර. මේ තමයි යෝජිත අධ්‍යාපන අවධි 5. අපි ඒ ගැන පොඩ්ඩක් විස්තර කරොත් මුල් ළමා අධ්‍යාපනය ගත්තාම මේ මුල් ළමා අධ්‍යාපනය තුල මූලික අරමුණ උනේ යාව ජීව අධ්‍යාපනය සඳහා පදනම දැමීම. ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනය ගත්තන් පස්සේ එක ශ්‍රේණියේ ඉඳන් පහ ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික අරමුණ තමයි මූලික ජීවන කුසලතා සඳහා පදනම දැමීම. ඒ වගේම කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය ගත්තන් පස්සේ මේක 6 ඉඳන් 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වුණා. මේකේ බලාපොරොත්තුව තමයි ජීවිතය සඳහා පදනම දැමීම. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය පළවෙනි අදියර මේ 10 11 ශ්‍රේණි වලට හඳුන්වා දුණු මේ නව ප්‍රතිසංස්කරණ යටතේ
මූලික බලාපොරොත්තු වුණේ රැකියා සූදානම සඳහා පදනම දැමීම. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනයේ දෙවන අදියර ඒ කියන්නේ 12 13 ශ්‍රේණිය. එතකොට මෙන්න මේ 12 13 ශ්‍රේණි වලට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම තුලින් බලාපොරොත්තු වෙච්ච අරමුණුනේ ශාස්ත්‍රීය හා වෘත්තීය ජීවිතය සඳහා පදනම දැමීම සිද්ධ කිරීමට. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළත් ඉගෙනුම් ක්ෂේත්‍ර සංඛ්‍යාව කියලා අහනවා. එතකොට ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළත් ඉගෙනුම් ක්ෂේත්‍ර සංඛ්‍යාව 9යි. අපි බලමු මේ 9 මොනවද කියලා. මව් භාෂාව තියෙනවා, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, සෞන්දර්ය අධ්‍යාපනය, ආගමික සහ සාර ධර්ම අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, විෂය සමගාමී ක්‍රියාකාරකම්, මූලික විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් මේ ආදී වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ ඇතුළත් ඉගෙනුම් ක්ෂේත්‍ර සංඛ්‍යාව 9යි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව කාලච්ඡේද සංඛ්‍යාව හා කාලච්ඡේදයකට වෙන්වන කාලය. එතකොට මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසලට කාලච්ඡේද සංඛ්‍යාව 7ක් බවට පත් වෙනවා. එක කාලච්ඡේදයකට විනාඩි 50ක් වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල් පැවැත්වීමට යෝජිත කාලය පෙරවරු 7:30 ඉඳන් පස්වරු 2 දක්වා කියන විනාඩි 30ක් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දෙන විෂයන් සංඛ්‍යාව කීයද? අත්‍යවශ්‍ය විෂයන් කියලා කියනවා. අත්‍යවශ්‍ය විෂයන් 14ක් හඳුන්වා දීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නව ප්‍රතිසංස්කරණ අනුව නව විෂය මාලාව මත පළමු වරට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත වෙච්ච වර්ෂය අහනවා. නියමිත වෙච්ච වර්ෂය තමයි 2029 යටතේ තමයි 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුණා නම් පළමු වරට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත වෙලා තිබ්බේ. ඒ වගේම තමයි නව ප්‍රතිසංස්කරණ අනුව නව විෂය මාලාව මත පළමු වරට උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත වෙච්ච වර්ෂය තමයි 2031 නැත්නම් 2031 දී තමයි 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුණා නම් නව විෂය මාලාව මත උසස් පෙළ විභාගය පවත්වන්න නියමිත වුණේ. ඉතින් මම ඔයාලට චාට් එකක් දක්වලා තියෙනවා. එතකොට මෙතනදී අපි පූර්ව ළමා විද්‍යාපනය ලැබලා ප්‍රාථමික අධ්‍යාපනයට යනවා. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පස්සේ කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනයට යනවා. ඊට පස්සේ අපි යනවා ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනයේ පළවෙනි අදියරයට. එතකොට මේ පළවෙනි අදියරින් ශාස්ත්‍රීය හා කුසලතා මාවත ඔස්සේ ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනයට යනවා. කෙනෙක්ට පුළුවන් ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය නැත්නම් අපි කියනවා දෙවන අදියර 12 13 ශ්‍රේණි අධ්‍යාපනය ශාස්ත්‍රීය විෂය ධාරා ඔස්සේ හැදෑරුවොත් එයාලට යන්න පුළුවන් විශ්වවිද්‍යාල වලට ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගන්න. තව කෙනෙක් ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය ලබන්නේ 12 13 ශ්‍රේණි වල වෘත්තීය විෂය ධාරා ඔස්සේ නම් එයාලට පුළුවන් වෘත්තීය විෂය ධාරා ඔස්සේ වෘත්තීය පුහුණුවක් ලබා ගන්න. ඒ වගේම විශ්වවිද්‍යාල වලට ගිහින් වෘත්තීය අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you.